හරි අපි කලින් වීඩියෝ එකේ නැවැත්තුවේ ඕවරියන් ෆොලිකල් ඩිවලොප්මන්ට් කියන ටොපික් එකෙන්. ඊළඟට කරන්න තියෙන්නේ සපෝට් ඔෆ් යුටේරස්. සපෝට් ඔෆ් යුටේරස් ගත්තාම මේ යුටේරස් එකට නැත්තම් ගර්භාෂයට සපෝට් එක දෙන නැත්තම් ආධාරකයක් සපයන ලිගමන්ට්ස් වර්ග 6ක් තියෙනවා. ලිගමන්ට්ස් කියන්නේ නිකන් යුටේරස් එක බැඳලා තියාගන්න නූල් වගේ කියලා හිතන්නකෝ. එතකොට පළවෙනි එක තමයි බ්‍රෝඩ් ලිගමන්ට්. බ්‍රෝඩ් ලිගමන්ට් එක කියන්නේ යුටේරස් එකට නැත්තම් ගර්භාෂයට සයිඩ් එකෙන් සපෝට් එක දෙන ලිගමන්ට්ස් වර්ගයට. ඊළඟට දෙවෙනි එක රවුන්ඩ් ලිගමන්ට්. රවුන්ඩ් ලිගමන්ට් කියන්නේ යුටේරස් එකේ ඇන්ටිවර්ටඩ් පොසිෂන් එක අර කලින් පොසිෂන් වර්ග දෙකක් කිව්වනේ. ඒකෙන් ඇන්ටිවර්ටඩ් පොසිෂන් එක තියාගන්න උදව් වෙන ලිගමන්ට් එක තමයි රවුන්ඩ් ලිගමන්ට් කියලා කියන්නේ. ඊළඟට තුන්වෙනි එක කාඩිනල් ලිගමන්ට්. මේක තමයි මේන්ම සපෝට් එක සර්වික්ස් එකට තියෙන මේන්ම සපෝට් එක තමයි කාඩිනල් ලිගමන්ට්. ඒක එක්සෑම් පොයින්ට් එකක් විදිහට මාක් කරගන්න. ඊළඟට යුටෙරෝසේක්‍රල් ලිගමන්ට්. යුටෙරෝසේක්‍රල් ලිගමන්ට් එකෙන් කරන්නේ සර්වික්ස් එකට බිහයින්ඩ් එකෙන් සපෝට් එක දෙන එක. ඊළඟට පියුබෝ සර්වයිකල් ලිගමන්ට් එකෙන් කරන්නේ සර්වික්ස් එකට ඉස්සරහින් සපෝට් එක දෙන එක. ඒ කියන්නේ ඉස්සරහින් සර්වික්ස් එක ඇදලා මේ ඇටච් කරලා තියාගන්න එක. 6 වෙනි එක පෙල්වික් ෆ්ලෝ මසල්ස්. පෙල්වික් ෆ්ලෝ මසල්ස් වලින් තමයි මේ සියලුම සියලුම රීප්‍රොඩක්ටිව් ඕගන්ස් වලට මේජර් සපෝට් එක දෙන්නේ පෙල්වික් ෆ්ලෝ මසල්ස් වලින්. ඒ විදිහට තමයි යුටේරස් එකේ සපෝට් එක හම්බ වෙන්නේ. ඊළඟට ෆීමේල් පෙල්විස්. ෆීමේල් පෙල්විස් එක ගත්තාම ෆීමේල් පෙල්විස් එක හැදිලා තියෙන්නේ බෝනි ෆ්‍රේම්වර්ක් එකකින්. රීප්‍රොඩක්ටිව් ඕගන්ස් වල බෝනි ෆ්‍රේම්වර්ක් එකකින් තමයි පෙල්වික් එක හැදිලා තියෙන්නේ. එහෙම හැදිලා තියෙන බෝන්ස් ගත්තාම පෙල්වික් ෆ්ලෝ එකේ තියෙන බෝන්ස් ගත්තාම පළවෙනි එක අයිලියම්, දෙවෙනි එක ඉස්කියම්, තුන්වෙනි එක පියුබිස්, හතරවෙනි එක සේක්‍රම්, පස්වෙනි එක කොකික්ස්. ඊළඟට ටයිප්ස් ඔෆ් පෙල්විස්. පෙල්විස් එකේ ටයිප්ස් ගත්තාම ටයිප්ස් දෙකක් තියෙනවා. ෆෝල්ස් පෙල්විස්, ට්‍රූ පෙල්විස් කියලා. ෆෝල්ස් පෙල්විස් කියන්නේ පෙල්විස් එකේ අපර් පාර්ට් එක, උඩ කොටස. මේ උඩ කොටසෙන් කරන්නේ ඇබ්ඩොමිනල් ඕගන්ස් වලට සපෝට් එක දෙන එක. ඊළඟට ට්‍රූ පෙල්විස් කියන්නේ පෙල්විස් එකේ පෙල්වික් ෆ්ලෝ එකේ ලෝවර් පාර්ට් එක. ඒකෙන් කරන්නේ රීප්‍රොඩක්ටිව් ඕගන්ස් තියෙන මේ ලෝවර් පාර්ට් එක ඇතුලේ. එතකොට බර්ත් කැනල් එක, ඒ කියන්නේ චයිල්ඩ් බර්ත් එකක් සිද්ධ වෙන්න උදව් කරන පැසේජ් එක හදන්නේ මේ ලෝවර් පාර්ට් එකෙන් නැත්තම් ට්‍රූ පෙල්විස් එකෙන්. ඊළඟට පෙල්වික් ඉන්ට්ලට්. පෙල්වික් ඉන්ට්ලට් කියලා කියන්නේ ට්‍රූ පෙල්විස් එකේ අපර් ඕපනින් එක. අපි අර ට්‍රූ පෙල්විස් එක කියලා කියපු ලෝවර් පාර්ට් එක තියෙනවානේ. ඒ ලෝවර් පාර්ට් එකේ උඩ කෙළවරේ තියෙන ඕපනින් එකට තමයි පෙල්වික් ඉන්ට්ලට් කියලා කියන්නේ. එතකොට ඒකේ බවුන්ඩරීස් තියෙනවා. කියන්නේ ඒක මායිම් වෙලා තියෙනවා. සේක්‍රල් ප්‍රොමොන්ටරි, අයිලියක් ලයින්ස් ඇන්ඩ් පියුබික් සිම්පසිස් කියන බවුන්ඩරීස් තුනෙන් වට වෙලා තියෙනවා. ඊළඟට පෙල්වික් අවුට්ලට්. පෙල්වික් අවුට්ලට් කියන්නේ පෙල්විස් එකේ ලෝවර් ඕපනින් එකට. ඒ කියන්නේ පෙල්විස් එකේ යට කෙළවරේ තියෙන ඕපනින් එකට තමයි පෙල්වික් අවුට්ලට් කියලා කියන්නේ. මේකෙන් වෙන්නේ බේබි කෙනෙක් පාස් වෙනවා මේ පෙල්වික් අවුට්ලට් එක හරහා තමයි බබෙක් ඩිලිවර් වෙන්නේ චයිල්ඩ් බර්ත් එකේදී. එතකොට පෙල්වික් ෆ්ලෝ එකේ ෆන්ක්ෂන්ස් ගත්තාම පෙල්වික් ඕගන්ස් වලට සපෝට් කරනවා. ඒ කියන්නේ පෙල්විස් එක ඇතුලේ තියෙන ඕගන්ස් වලට සපෝට් කරනවා. යුරිනරි කන්ටිනන්ස් මේන්ටේන් කරනවා. ඊළඟට
fecal continence maintain කරනවා. ඊළඟට child birth එකට assist කරනවා. sexual function වලට support කරනවා. එතකොට ඊට කලින් පොඩි කොටසක් මගහැරිලා pelvic floor muscles. pelvic floor එකේ හැදිලා තියෙන muscles ගත්තාම muscles වර්ග දෙකක් තියෙයි. තව පළවෙනි එක levator ඇනි. levator ඇනි කියන muscle එකේට අයිති වෙනවා pubococcygis, puborectalis, ileococcygis කියන components තුන. ඊළඟට coccygis කියන muscle එකක් අයිති වෙනවා pelvic floor එකට. ඊළඟට Kegel exercises. Kegel exercises කියලා කියන්නේ මේ pelvic floor එකේ muscles තියෙනවා කිව්වනේ අර levator ඇනි ඒවා. ඒ muscles strength කරන්න, ශක්තිමත් කරන්න use කරන exercise වලට කියන නම තමයි Kegel exercises කියන්නේ. මේ exercise වලින් තියෙන benefits තමයි, ප්‍රයෝජන තමයි uterine prolapse ඇති වෙන එක prevent කරනවා. uterine prolapse ගැන ඉස්සරහට කතා කරනවා. හින්දා ඒක දැම්ම කියන්න යන්නේ. uterine prolapse prevent කරනවා Kegel exercises වලින්. ඊළඟට pelvic floor muscles strength කරනවා. urinary incontinence එන එක අඩු කරනවා. ඊළඟට female breast. female breast කියන්නේ females වගේ pee urine. එතකොට මේ female breast එකක තියෙනවා lobes කියලා જાතියක්. මේ lobes තියෙනවා 15ත් 20ත් අතර ප්‍රමාණයක්. ඊළඟට lobules කියන්නේ breast එකේ තියෙන milk producing units. ඒ කියන්නේ milk produce කරන ඒකක වලට තමයි lobules කියලා නම කියන්නේ. ඊළඟට alveoli කියන්නේ milk producing කරන තැන. එතකොට lactiferous ducts කියන්නේ අර produce කරපු milk ටික නැත්නම් මව්කිරි ටික nipple එකට අරගෙන යන duct එක නැත්නම් tube එක වගේ එක තමයි lactiferous duct කියලා කියන්නේ. ඊළඟට areola. areola කියන්නේ nipple එක වටේට තියෙන dark pigmented area එක. nipple කියන්නේ opening එක ඒ produce කරන milk ටික මව්කිරි ටික එළියට නිදහස් වෙන්නේ මේ opening nipple කියන opening එක හරහා. ඊළඟට Cooper's ligament. Cooper's ligament කියලා කියන්නේ breast tissue එකට support කරන ligament එක. ඒ කියන්නේ breast එක support කරගෙන ඉන්න ligament එක නැත්නම් ඒක බැඳලා තියාගන්න ligament එක තමයි Cooper's ligament කියලා කියන්නේ. ඒ කිව්වේ female breast එකේ තියෙන කොටස් ටික. ඊළඟට female breast එකේ function එක තමයි ප්‍රධාන function එක milk production. ඊළඟට milk store කරලා තියාගන්නවා. ඊළඟට provide infant nutrition. බබෙක්ට nutrition requirement එක අපේනවා. ඊළඟට trans antibodies. antibodies trans කරනවා මව්කිරි හරහා අම්මගෙන් බබාට. ඊළඟට maternal bonding. ඒ කියන්නේ mother baby bond එක අම්මගේ බබාගේ තියෙන බැඳීමත් ප්‍රමෝට් කරනවා මව්කිරි වලින්. එතකොට ඒකට උදව් වෙනවා female breast එක. එතකොට important hormones ගත්තාම reproductive system එකේ hormones කියපු ගමන් මතක් වෙන්නේ estrogen progesterone නේ. ඒ දෙක තමයි main reproductive hormones විදිහට සලකන්නේ. එතකොට estrogen වල functions තමයි female secondary sexual characteristics ඇති කරනවා, endometrial growth එක ඇති කරනවා. ඒ කියන්නේ uterus එකේ තියෙන inner lining එකේ growth එකට උදව් වෙනවා estrogen. breast එක develop කරනවා. ඊළඟ hormone එක progesterone. progesterone වල functions තමයි pregnancy එක maintain කරනවා, endometrium එකේ වෙන secretory changes. ඒ කියන්නේ එක secretions එනවානේ endometrium එකේ menstruation එකට එහෙම උදව් කරනවා. එතකොට lactation වලට breast එක prepare කරනවා. මව්කිරි නිපදවන ක්‍රියාවලියට breast එක prepare කරන්නේ progesterone වලින්.
ඊළඟට ෆීමේල් රීප්‍රොඩක්ටිව් සිස්ටම් එකේ කොමන් ඩිසෝඩර්ස් ගත්තාම කොමන් ඩිසෝඩර්ස් තියෙනවා ඕවරියන් ඩිසෝඩර්ස්. ඕවරියන් ඩිසෝඩර්ස් වලට අයිති වෙනවා PCOS, ඕවරියන් සිස්ට්, ඕවරියන් ටෝෂන් කියන ටික. එතකොට ඊළඟට යුටරින් ඩිසෝඩර්ස් තියෙනවා. විනාඩියක් දෙන්න. යුටරින් ඩිසෝඩර්ස් තියෙනවා ෆයිබ්‍රොයිඩ්ස්, ඇඩිනොමයොසිස්, එන්ඩොමෙට්‍රියෝසිස්, යුටරින් ප්‍රොලැප්ස්. ඊළඟට සර්වයිකල් ඩිසෝඩර්ස් තියෙනවා සර්වයිසයිටිස්, ඒ කියන්නේ සර්වික්ස් එක ඉන්ෆ්ලමේෂන් වෙන එක. ඊළඟට සර්වයිකල් කැන්සර්. ඊළඟට වැජයිනල් ඩිසෝඩර්ස් තියෙයි. වැජයිනා එකේ එන ඩිසෝඩර්ස් වැජයිනයිටිස්, වැජයිනා එකේ ඉන්ෆ්ලමේෂන් එක කැන්ඩිඩයිසිස්. ඊළඟට බ්‍රෙස්ට් ඩිසෝඩර්ස් තියෙනවා මැස්ටයිටිස්, ෆයිබ්‍රොයිඩිනෝමා, බ්‍රෙස්ට් කැන්සර්. බ්‍රෙස්ට් කැන්සර් තමයි මෝස්ට් කොමන්ම බ්‍රෙස්ට් ඩිසෝඩර් එක. ඊළඟට පියුබර්ටි. පියුබර්ටි එක ගත්තහම පියුබර්ටි කියලා කියන්නේ puberty is the period during which a child attains sexual maturity and becomes capable of reproduction කියලා තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ puberty එක කියන්නේ සරලවම කිව්වොත් child කෙනෙක් sexually mature උනාට පස්සේ ඒ කියන්නේ sexually mature වෙන ක්‍රියාවලිය සහ රීප්‍රොඩක්ෂන් කියන ක්‍රියාවලියට capable කියලා අපි අඳුනගන්න වෙලාව. ඒ කියන්නේ දැන් ප්‍රජනන ක්‍රියාවලියට මේ ළමයා සූදානම් කියලා කියන සයින් එක තමයි පියුබර්ටි කියලා කියන්නේ. ඒක පීරියඩ් එකක්. එතකොට මිනාකි කියලා කියන්නේ ෆස්ට් menstrual period එක. පළවෙනියටම මෙන්සස් හැදෙන පීරියඩ් එක තමයි මිනාකි කියලා කියන්නේ. නැත්තම් අපි නිකන් කටවහරි කියන්නේ ලොකු ළමෙක් වුණා කියන එක තමයි මිනාකි කියලා කියන්නේ. එතකොට ඒක තමයි රීප්‍රොඩක්ටිව් ලයිෆ් එකේ බිගිනින් එක. එතකොට සාමාන්‍යයෙන් මෙනාකි එක වෙන්නේ අවුරුදු 10ත් 14ත් අතර තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. එතකොට ඇවරේජ් සාමාන්‍ය ඒජ් එක තමයි අවුරුදු 12ත් 13ත් අතර වගේ. මේකෙන් වෙනස් වෙන වෙලාවල් තියෙනවා. ඊළඟට hormonal control of puberty. puberty එකේදී hormonal control එක ගත්තාම අපේ බොඩි එකේ hypothalamusෙන් රිලීස් කරනවා GnRH කියන හෝමෝන් එක රිලීස් කරනවානේ. ඒ රිලීස් කරන එක කරාට පස්සේ ඒ GnRH ගිහිල්ලා GnRH කියන්නේ gonadotropin releasing hormone. GnRH ගිහිල්ලා ස්ටිමියුලේට් කරනවා anterior pituitary එක. anterior pituitary එකෙන් ඊට පස්සේ රිලීස් කරනවා FSH LH කියන හෝමෝන්ස් දෙක. ඊට පස්සේ ඒකේ රිසල්ට් එකක් විදිහට ovaries වලින් ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන්ස් දෙක නිදහස් කරනවා. ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් වලින් වෙන්නේ ඕවියුලේෂන් එක පටන් ගන්නවා, මෙන්ස්ට්රුවල් සයිකල් එක පටන් ගන්නවා, සෙකන්ඩරි සෙක්ෂුවල් කැරක්ටරිස්ටික්ස් ඩිවලොප් වෙනවා. ඔය චේන්ජස් ටික පියුබර්ටි එකේදී වෙන්නේ මේ හෝමෝන ටික නිසා. ඊළඟට ෆැක්ටර්ස් affecting puberty. ඒ කියන්නේ පියුබර්ටි එක සිද්ධ වෙන්න නැත්නම් ඒක වෙන විදිහ වෙනස් වෙන්න බලපාන ජෙනටික් ෆැක්ටර්ස්, ෆැමිලි හිස්ටරි එක, එත්නිසිටි එක, නියුට්‍රිෂනල් ෆැක්ටර්ස්. ඒ කියන්නේ මැල් නියුට්‍රිෂන් තියනවා නම් ඒ කෙනා පියුබර්ටි එක වෙන්න ඩිලේ වෙන්න පුළුවන්, පරක් වෙන්න පුළුවන්. ඊළඟට ඔබේසිටි අධික තරබාරුයි නම් කලින්ම පියුබර්ටි එක වෙන්න පුළුවන්. environmental factors බලපානවා, socio-economic factors බලපානවා, general health status බලපානවා, psychological factors බලපානවා. ඊළඟට තියෙන්නේ sequence of pubertal changes. sequence of pubertal changes කියන්නේ puberty එක වෙන කාලෙදී වෙන changes කියලා හිතන්නකෝ. එතකොට පළවෙනි එක විදිහට තෙලාකි ගන්න පුළුවන්. තෙලාකි කියලා කියන්නේ
බ්‍රෙස්ට් ඩිවලොප්මන්ට් එක. ඒ කියන්නේ පියුබර්ටි එක වෙන කාලෙදී ගෑනු ළමයිගේ බ්‍රෙස්ට් එක නැත්නම් පියුරු එන්ලාර්ජ් වෙන එකට තමයි තෙලාගි කියලා කියන්නේ. මේක තමයි සාමාන්‍යයෙන් පියුබර්ටි එක වෙන කාලෙදී ගෑනු ළමයිගේ දකින්න පුළුවන් පළවෙනි සයින් එක සාමාන්‍යයෙන්. එතකොට දෙවෙනි එක තමයි පියුබාගි. පියුබාගි කියන්නේ පියුබික් හෙයා කියලා මතක තියාගන්න. ඒ කියන්නේ පියුබික් ඒරියා එකේ නැත්නම් රහස් ප්‍රදේශයේ හෙයා ග්‍රෝ වෙන එක. රෝම වැවෙන එක තමයි පියුබාගි කියලා කියන්නේ. ඊළඟට ඇක්සිලරි හෙයා ඩිවලොප්මන්ට්. ඒ කියන්නේ ඇක්සිලා එකේ අපේ අර කිහිල්ල කියලා කියන්නේ අත් යට හෙයා ග්‍රෝ වෙන එක. ඊළඟට ග්‍රෝත් ස්පර්ට්. ග්‍රෝත් ස්පර්ට් කියලා කියන්නේ උස සහ බරේ රැපිඩ්ලි වෙන ඉන්ක්‍රීස් එක. ඊළඟට මෙනාකි. මෙනාකි කියන්නේ ෆස්ට් මෙන්ස්ට්රුවේෂන් එක, පළවෙනි ඔසප් චක්‍රය. ඊළඟට රීප්‍රොඩක්ටිව් මැචුරිටි. රීප්‍රොඩක්ෂන් එකට රෙඩි වෙන විදිහට පරිණත වෙන එක තමයි රීප්‍රොඩක්ටිව් මැචුරිටි කියලා කියන්නේ. එතකොට ඊළඟට තියෙන්නේ ෆිසිකල් චේන්ජස්. ෆිසිකල් චේන්ජස් ඩියුරින් පියුබර්ටි. පියුබර්ටි එකේදී වෙන ෆිසිකල් චේන්ජස් ගත්තහම ඕවරීස් වල වෙනවා ඕවියුලේෂන් එක පටන් ගන්නවා. ඒ කියන්නේ ඩිම්බයක් පිට වෙන එක පටන් ගන්නවා ඕවරීස් වලින්. ඊළඟට යුටෙරස් එක එන්ලාර්ජ් වෙනවා, ලොකු වෙනවා, මැචුව වෙනවා, පරිණත වෙනවා. ඊළඟට ෆැලෝපියන් ටියුබ්ස් උත් එන්ලාර්ජ් වෙනවා, මැචුව වෙනවා. එක්ස්ටර්නල් ජෙනිටාලියා ඇඟින් එළියේ පිටලා තියෙන රීප්‍රොඩක්ටිව් ඕගන්ස් ටික, ජෙනිටාලියා ටික ගත්තහම ඒවෙත් ලේබියා කියන එක එන්ලාර්ජ් වෙනවා, ක්ලිටෝරිස් එක එන්ලාර්ජ් වෙනවා යාන්තමින්. ඊළඟට බොඩි එකේ වෙන චේන්ජස් ගත්තාම බොඩි එකේ බ්‍රෙස්ට් එක එන්ලාර්ජ් වෙනවා, හිප්ස් වයිඩ් වෙනවා, උකුල පළල් වෙනවා කියලා කියන්නේ. ඊළඟට බොඩි ෆැට් එක වැඩි වෙනවා, හිප්ස් වටේට, තයි එක වටේට, බ්‍රෙස්ට් එකේ තියෙන ෆැට් ගතිය වැඩි වෙනවා. කියන්නේ පිරිපුන් වෙනවා. ඊළඟට හෙයා ග්‍රෝ වෙනවා, පියුබික් හෙයා, ඇක්සිලරි හෙයා කලින් කිව්වා වගේ. ඊළඟට ස්කින් එකේ චේන්ජස් වෙනවා, ඇක්නි එන්න පුළුවන්. කුරුලා යනවා කියන්නේ ඒ කාලෙට එහෙම වෙන්න පුළුවන්. ඊළඟට ස්වීට් ග්ලෑන්ඩ්ස් වල ඇක්ටිවිටි එක ඉන්ක්‍රීස් වෙනවා. එතකොට ස්වෙටින් කියන එක කලින්ට වඩා වැඩි වෙන්න පුළුවන්. ඊළඟට තියෙන secondary sexual characteristics. secondary sexual characteristics විදිහටත් අර ටිකම තමයි තියෙන්නේ. බ්‍රෙස්ට් එක ඩිවලොප් වෙන එක නැත්නම් තෙලාකි, ඊළඟට පියුබාකි, පියුබික් හෙයා ග්‍රෝ වෙන එක, ඇක්සිලරි හෙයා ග්‍රෝ වෙන එක, ෆීමේල් බොඩි කොන්ටර් එක, පෙල්විස් එක වයිඩ් වෙන එක, උකුල පළල් වෙන එක, ෆැට් ඩිපොසිට් එක වැඩි වෙන එක. ඒවා තමයි secondary sexual characteristics විදිහට සලකන්නේ. ඊළඟට psychological පැත්තෙනුත් changes වෙනවා puberty එකේදී. mood swings, ඒ කියන්නේ හැම වෙලේම mood එක වෙනස් වෙන්න පුළුවන්. ටක් ගාලා mood එක වෙනස් වෙනවා මේ කාලෙදී. ඊළඟට ඒ කියන්නේ තරහ යනවා, දුක හිතෙනවා, අවුල් වෙනවා, ඒ වගේ. ඊළඟට emotional sensitivity, sensitive වෙනවා ගොඩක්. ඊළඟට desire for independence, තමන් තනියෙන් තීරණ ගන්න පුළුවන් කියන එක හිතෙනවා. ඊළඟට self consciousness ඇති වෙනවා. development of self identity, interest in relationships, විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණයක් ඇති වෙනවා puberty එකේදී. ඊළඟට health education during puberty. puberty එකක් වෙච්ච කෙනෙක්ට හෝ වෙන්න කිට්ටු කෙනෙක්ට දෙන්න පුළුවන් හෙල්ත් එඩියුකේෂන්ස් තමයි පර්සනල් හයිජීන් එක ගැන දෙන්න ඕනේ. හැමදාම බාත් එක ගන්නවන්න. ඊළඟට මෙන්ස්ට්රුවල් පීරියඩ් එක හැදුනහම, මෙන්සස් වුනහම හයිජීන් එක හරියට තියාගන්න, ක්ලීන්ව ඉන්න කියලා එඩියුකේට් කරන්න පුළුවන්. ඊළඟ නියුට්‍රිෂන් එක ගත්තාම බැලන්ස් ඩයට් එකක් ගන්න, ඇඩික්වේට් අයර්න් ඇන්ඩ් කැල්සියම් ගන්න කියලා අනිවාර්යෙන් කියන්න ඕනේ. මොකද ඇඟේ තියෙන බ්ලඩ් ටිකක්නේ එළියට යන්නේ. එතකොට නියුට්‍රිෂන් අඩු වෙන්න පුළුවන්. එතකොට
එක්සසයිස් විදිහට ෆිසිකල් ඇක්ටිවිටීස් වැඩි කරන්න ඕනේ. රෙගියුලර් ෆිසිකල් ඇක්ටිවිටීස් කරන්න ඕනේ. ඊළඟට සෙක්ෂුවල් එඩියුකේෂන් දෙන්න පුළුවන්. මෙන්ස්ට්රුවේෂන් එක ගැන, මෙන්ස්ට්රුවල් සයිකල් එක හැදෙන්නේ කොහොමද, නවතින්නේ කොහොමද, ඒවේ අසාමාන්‍යකම් මොනවාද, රීප්‍රොඩක්ටිව් හෙල්ත් එක ගැන, STI අඩු කරගන්න එක, sexually transmitted diseases අඩු කරගන්න එක ගැන, sexual transmitted infections prevent කරගන්න එක ගැන, ඊළඟට teenage pregnancy අඩු වයසින් ප්‍රෙග්නන්ට් වෙන එක ප්‍රිවෙන්ට් කරගන්නේ කොහොමද කියලා එඩියුකේට් කරන්න පුළුවන්. ඊළඟට සයිකොලොජිකල් සපෝට් එකක් විදිහට එයා එක්ක ඕපන්ලි කතා කරන්න ඕනේ. ඇන්සයිටි එක අඩු කරන්න ඕනේ. බොඩි චේන්ජස් ගැන බය වෙන්න එපා කියලා ඒවා කියලා දෙන්න ඕනේ. ඊළඟට පියුබර්ටි එක සම්බන්ධව තියෙන ඩිසෝඩර්ස් ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි precocious puberty කියන්නේ අවුරුදු 8ට කලින් පියුබර්ටි එක ඇති වෙන එක. මේකට හේතු වෙනවා හෝමෝනල් ඩිසෝඩර්ස්, ඕවරියන් ටියුමර්ස්, ඕවරීස් වල ටියුමර් එකක් තියෙනවා නම්, ඊළඟට සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එකේ ඩිසෝඩර්ස් තියෙනවා නම් precocious puberty එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුදු 8ට කලින් පියුබර්ටි එක වෙන්න පුළුවන්. මේකෙදි early breast development, early menstruation, rapid growth කියන ෆීචර්ස් ටික තියෙනවා. ඊළඟට delayed puberty කියන්නේ ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ අවුරුදු 13 වෙද්දිත් අවුරුදු 16 වගේ වෙද්දිත් මිනාකී එකක් නැහැ. ඒ කියන්නේ මෙන්සස් වෙන්නේ නැහැ. මේ ලොකු ළමෙක් වෙන්නේ නැහැ කියන එක. එතකොට ඒකට හේතු වෙන්න පුළුවන් malnutrition, නියුට්‍රිෂන් අඩුකම, chronic illness, hypothyroidism තියෙනවා නම්, genetic disorders, excessive exercises, brain එකේ ටියුමර් එකක් තියෙනවා නම්, කීමෝതെරපි ගන්නවා නම්, රේඩියේෂන් තෙරපි ගන්නවා නම් පියුබර්ටි එක ඩිලේ වෙන්න පුළුවන්. ඊළඟට මෙනපෝස් කියලා කියන්නේ පියුබර්ටි කියන එකේ අනිත් පැත්ත. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ දේ. පියුබර්ටි පටන් ගන්නවා කියන එකනේ මෙනාකි කියලා කිව්වේ. මෙනපෝස් කියන්නේ ඒ වචනේම මතක තියාගන්න, පෝස් කියන්නේ නවතිනවානේ. එතකොට මෙන්සස් වෙන එක, මෙන්ස්ට්රුවේෂන් එක නවතින එක තමයි මෙනපෝස් කියලා කියන්නේ. පර්මනන්ට්ලි නවතින එක. ඒකේ ඩිෆිනිෂන් එක තියෙන permanent cessation of menstruation due to loss of ovarian follicular activity and reproductive function. ඊළඟට මේ මෙනපෝස් එක වෙන menstruation නවතින වයස ගත්තොත් normally 45 අවුරුදු 55 අතර වයසේදී නවතිනවා. average age එක තමයි ආසන්න වශයෙන් අවුරුදු 51 දී. ඊළඟට මෙනපෝස් එක සිද්ධ වෙන්න causes තමයි, හේතු තමයි natural menopause එක වෙන්නේ ඕවරීස් වල ඒජින් එකත් එක්ක. ඕවරීස් වල කල් යාමත් කියන්නේ එයාලගේ වයස කියලා හිතන්නකො. ඒ වගේ කල් යන්න මෙනපෝස් එක ලඟ වෙනවා. ඊළඟට ප්‍රීමැචුවර් මෙනපෝස් කියලා කියන්නේ මොනවා හරි බාහිර බලපෑමක් නිසා වෙන මෙනපෝස් එක. උදාහරණයක් විදිහට ඕපරෙක්ටමි එකක් කරනවා නම්, ඊළඟට කීමෝതെරපි ගන්නවා නම්, රේඩියෝതെරපි ගන්නවා නම්, ඕවරීස් ෆේලියර් එකක් තියෙනවා නම්, ඕවරීස් හරියට මැචුර් වෙලා නැත්තම් ඒ වගේ වෙලාවට මෙනපෝස් එක වෙන්න පුළුවන්. ඊළඟට hormonal changes during menopause. මෙනපෝස් එක වෙද්දි, menstruation නවතිද්දි වෙන hormonal changes ගත්තාම estrogen level අඩු වෙනවා, progesterone production අඩු වෙනවා, FSH LH කියන හෝමෝන්ස් එක වැඩි වෙනවා. මේවා රිසල්ට් එකක් විදිහට තමයි අර ඕවියුලේෂන් එක නතර වෙන්නේ. කියන්නේ ඩිම්බ නිපදවීම, ඩිම්බ පිටවීම කියන එක නවතිනවා. ඊළඟට menstruation එකත් නවතිනවා. atrophy of reproductive organs. reproductive organs වල ක්ෂය වීම ආරම්භ වෙනවා. ඊට පස්සේ menstrual changes before menopause. menopause එකක් කිට්ටු වෙද්දී, ඒ කියන්නේ යාගේ menstruation නවතින කිට්ටු වෙද්දී යන menstrual changes තමයි irregular periods වෙන්න පුළුවන්. අක්‍රමවත් ඔසප් චක්‍ර. ඊළඟට flow එක අඩු වෙන්න පුළුවන්. blood යන එක අඩු වෙන්න පුළුවන්. ඊළඟට එක්කෝ ඒකේ අනිත් පැත්ත heavy flow එකක් එන්න පුළුවන්. ගොඩාක් blood යනවා වෙන්න පුළුවන්. ඊළඟට menstruation එකේ complete cessation එක වෙනවා menopause එක ලඟ වෙද්දී. ඊළඟට menopause එකේ signs and symptoms ගත්තාම menopause වෙන කාලෙදී වෙන
කෙනාට දැනෙන පර්සන්ට දැනෙන දේවල් ටිකක් තියෙයි. පළවෙනි එක වැසෝමෝටර් සිම්ප්ටම්ස් යටතේ hot flushes. ඒ කියන්නේ sudden feeling එකක් එයාට රස්නේ දැනෙනවා. ඊළඟට night sweats. රාට දහඩිය දානවා. palpitation. එයාගේ හදවත ගැහෙනවා. එයාටම දැනෙනවා. ඊළඟට headache. ඔළුව කැක්කුම dizziness. insomnia. නිින්ද යන්නේ නැති එක එන්න පුළුවන්. ඊළඟට psychological symptoms විදිහට anxiety, depression, irritability, mood changes, poor concentration, ඒ කියන්නේ අවධානය අඩු වෙන එක, memory problems, libido, reduced libido, and fatigue එන්න පුළුවන්. ඊළඟට genital symptoms විදිහට vaginal dryness, vagina එක dry වෙනවා, vagina එක කසන්න ගන්නවා. ඊළඟට dyspareunia එනවා. ඊළඟට vaginal atrophy, vagina එක ෂය වෙනවා. ඊළඟට vagina එක narrow වෙනවා. ඒ වගේ genital symptoms එනවා. urinary symptoms එනවා. urinary frequency, urgency, urethral syndrome, recurrent UTI, urinary tract infections එන්න පුළුවන්. ඒ කියන්නේ urine pass වෙනවා, frequency එක වැඩි, වාර ගන්න වැඩි. urine pass වෙන්න urgent ගොඩක්. හැම වෙලේම ඊළඟට urethral syndrome එකක් එන්න පුළුවන්. UTI එන්න පුළුවන්. long term effects of menopause. ඒ කියන්නේ menopause එක සිද්ධ වුණාම ඒකේ effects විදිහට skeletal system එකට බලපානවා. osteoporosis ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයාලගේ bones weak වෙනවා, දුර්වල වෙනවා. ඒවයි complication විදිහට fracture එකක් එන්න පුළුවන්. ඒකයි අර femoral neck fracture කියන්නේ අර උකුල් ඇටේ බිඳෙන එක ගොඩක් වයසක අයගේ වැඩි. මේ හේතුව හින්දා osteoporosis හින්දා තමයි මේක හේතුව වෙන්නේ. female අයගේ ඒක වෙද්දි. ඊළඟට back pain එක එන්න පුළුවන්. height එක අඩු වෙන එක වෙන්න පුළුවන්. ඊළඟට cardiovascular system එකට effect වෙනවා. hypertension, pressure වැඩි වෙනවා. coronary artery disease එනවා. stroke එන්න පුළුවන්. blood වල lipid තැන්පත් වෙනවා. ඒ වගේ complications එන්න පුළුවන්. ඊළඟට management of menopause. menopause එක වෙන කාලෙට menstruation අවදින කාලෙට ඒ වගේ කෙනෙක්ට, ඒ වගේ person කෙනෙක්ට lifestyle measures විදිහට balanced diet එකක් ගන්න කියා දෙන්න ඕනේ. calcium වැඩිපුර තියෙන foods, vitamin D වැඩිපුර තියෙන foods ගන්න ඕනේ. exercise කරන්න ඕනේ. smoking, alcohol තියනවා නම් නවත්තන්න limit කරන්න ඕනේ. medical treatment විදිහට hormone replacement therapy එකක් දෙන්න ඕනේ. ඒකේ benefits විදිහට අර heat feeling එක, රස්නේ දැනෙන එක අඩු වෙනවා. osteoporosis තත්ත්වය prevent වෙනවා. hormone replacement therapy. මොකද menopause එකේදී hormone levels අඩු වෙනවා කියලා කලින් කිව්වා. එතකොට ඒ අඩු වෙන එකට අපි hormone replace කරන්න ඕනේ. ඊළඟට vaginal estrogen, antidepressant, osteoporosis treatment වගේ medical treatments දෙන්න පුළුවන් menopause එන කාලෙට person කෙනෙක්ට. මේක ලෙඩක් නෙමෙයි, ඒක normal වෙන දෙයක්. ඊළඟට complication of menopause. menopause වලදී menopause උනාට පස්සේ එන complications කලින් එකක් කිව්වා osteoporosis. ඊළඟට coronary artery disease, vulvovaginitis, vaginal trauma, psychological problems එන්න පුළුවන්. එතකොට මේ වගේ menopause වෙච්ච කෙනෙක්ට වෙච්ච කෙනෙක්ට nursing management එක විදිහට ඒ කෙනාව assess කරන්න ඕනේ. යාගේ symptoms, menopause එකේ තියෙන symptoms ඇවිල්ලාද බලන්න ඕනේ. menstrual history එක බලන්න ඕනේ. යාට ක්‍රමවත්ව ඔසප් වෙලාද ඒ ටික. ඊළඟට යාගේ emotional status එක assess කරන්න ඕනේ. ඊට පස්සේ අවශ්‍ය health education දෙන්න ඕනේ. psychological changes ගැන කියා දෙන්න ඕනේ. මේවා physiological changes මේවා වෙන්න පුළුවන් කියලා. ඒවට නැත්තම් එයා බය වෙනවා. ඊළඟට healthy lifestyle එකක් encourage කරන්න ඕනේ. exercises කරන්න ඕනේ. adequate nutrition එකක් දෙන්න ඕනේ. ඊළඟට follow up care එක විදිහට psychological support එක විදිහට anxiety අඩු කරන්න counseling අවශ්‍ය නම් දෙන්න ඕනේ. follow up care එක විදිහට osteoporosis complication එකක් විදිහට එන්න පුළුවන් කිව්වනේ. osteoporosis ගැන screening කරන්න ඕනේ. ඒක එනවද කියලා. ඊළඟට cardiovascular diseases, coronary artery diseases වගේ එන්න පුළුවන් හින්දා ඒක ගැනත් ස්ක්‍රීනින් කරන්න ඕන. ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම් අන්තිම කොටස part 3 එක.